තවත් ලස්සන දවසක් දකින්න මෞංකාර දෙවියන් වහන්සේ ඔබට මට කරුණාව දුන් මොහොතේ අදවස බලමු ශුද්ධ බයිබලයේ 1 සාමුවෙල් පොතේ 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. දාවිත් අද අමාරුවට පත්විය මක්නිසාද මුළු සෙනගගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකුණු බැවින් ඔහුට ගල් ගසන්ට සෙනග කතා කළේය. නුමුත් දාවිත් තමාගේ දිවි වූ ස්වාමින් වහන්සේ තුල ශක්තිය උපදවා ගත්තේය. සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය, දාවිත් යනු ශුද්ධ බයිබලයේ තුල කතා නොකරම ඉන්න බැරි චරිතයක්. මෙම දාවිත් යන පුද්ගලයාගේ ජීවිතය තුළින් පුදුමාකාර ආදර්ශයන් ගණනාවක් අදටත් අපට ඉගෙන ගත හැකි වැදගත් වූ දේ අන්තර්ගත වෙලා තිබෙනවා. ඊට පදය ඇතුළත් සිදුවීම දෙස සරල විග්‍රහයකට අපි කියොත්, දාවිත් සහ පිරිස නැවත තමන් ජීවත් වුණා වූ ශික්ලග් ස්ථානයට නැවත එන විට හිතාගන්න බැරි තරම් දෙයක් ඒ ස්ථානයේ සිදු වෙලා තිබෙන බව ඔවුන් දකිනවා. ඒ තමා තමන් සිටියා වූ තැන් අම්ලෙකුරු නැමැති සතුරු ඇවිත් විනාශ කරලා එහි තිබූ තමන්ට අයිති වස්තුවත් ඔවුන් රැගෙන ගිහිල්ලා විතරක් නෙමේ, තමන්ගේ පවුලේ සියලු දෙනාද වහල් භාවයට රැගෙන ගොස් සිටීමයි. මේ සියල්ල දැක දාවිත් සහ පිරිස ශුද්ධ බයිබලයේ 1 සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සඳහන් වෙනවා, ඔවුන්ට අඩන්න පුළුවන්කම නැතිවන තරම් ශබ්දනකා ඔවුන් ඇඬුවලු. හිතන්න කොයිතරම් වේදනාවකට ඔවුන් පත් වෙන්නේ නැද්ද කියලා. ඒ විතරක් නෙමේ, අවසානයේ මේ පිරිස තීරණය කරනවා මේකට තනිකර වගකියුතු වන්නේ දාවිත් නිසා ඔහුව ගලගසා මරුමු කියලා. ඔය සිනේවන්තේ මොහොතක් සිතන්න, මේ දක්වා දාවිත්ව මරන්න හිතන්නේ පිට කවුරුත් නෙමේ, තමා සමග එකට යුද්ධ කරන්න ගිය එක කෑම වේල බෙදාගත්ත විහිළුතාරු කරපු සහෝදරයන් වගේ සිටියා වූ තමන්ගේම ජාතිය අය. දාවිත් මේ වෙලාවේ මොනවා හැගෙන්නේ නැද්ද? ඔබ මෙතන හිටියනම් ඔබ මොනා කරයිද? දෙවියන් වහන්සේ එපා වෙලා මනුෂ්‍යයන්ට චෝදනා කරලා මහා විප්ලවයක් කරයිද නැද්ද? නමුත් 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා, දාවිත්ට මේ පීඩාව බලපෑව විතරක් නෙමේ, දැන් මරණ පීඩාකාරී වාතාවරණයක් මුහුණ පාන සිදු මොහොතේ ඔහු වෙන මුකුත් කළේ නෑලු, තමන්ගේ දෙවියන් වහන්සේ තුල ශක්තිය උපදවා ගත්තාලු. මෙයයි වැදගත්ම දේ වන්නේ. දාවිත් දැනන් හිටියා තමුන් මොන පීඩාකාරී වාතාවරණ සිටියත් තමන් සමග සර්වදාරී දෙවියන් වහන්සේ ඉන්නවා කියලා. දුක් විඳ දහසක් කාරණා තිබුණත් සැනසෙන්න එකම කාරණාව ජීවමාන දෙවියන් වහන්සේ බව දාවිත් දැන සිටියා. ඒ නිසා දෙවියන් වහන්සේව විශ්වාස කරලා එතුමන් තුල දාවිත් ශක්තිය උපදවා ගත්තා. එබැවින් ඔහු නැවත දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුල නැවත සතුරා පසුපස ඔහු හඹාගෙන යනවා. මගේ ස්නේහවන්තය, අපේ සවිය නැවත අලුත් කරන්නා වූ දෙවියන් වහන්සේවයි අපි අදහන්නේ. උන්වහන්සේ අපි සමග නම් මේ තාක් දුර අපව රැගෙන ආ තැනන් වහන්සේ මගදී අපව අතහැර දමා යයිද? උන්වහන්සේ අපට ආශිර්වාද කරලා ඒ තුල දුකක් ඇති වෙන්න උන්වහන්සේ ඉඩ හරීද? මේ ගැන මොහොතක් සිතන්න. 30 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සඳහන් වෙනවා, නැවත දාවිත් එම සතුරාව විනාශ කරලා අරන් ගියා වූ තම තමන්ගේ වස්තුවත් නැවත ලබාගෙන තමුන්ගේ පවුලේ අයත් බේරගන්න කිසිම අඩුවක් නැතුව දෙවියන් වහන්සේ කරුණාව දාවිත් සහ පිරිසට ලැබුණාලු. මොහොතක් හිතන්න, මේ ජය ලබන්න හේතුනේ මොකද්ද? එනම් දාවිත් දෙවියන් වහන්සේ කෙරෙහි තිබූ ඇදහිල්ල සහ බලාපොරොත්තුවයි. ඔහු ප්‍රශ්නයේදී කලාන්ත වුණේ නැහැ. එහෙම වුණා නම් මෙතරම් උත්තරයක් දාවිත් සහ පිරිසට දකින්න වෙන්නේත් නැහැ. මගේ ස්නේහවන්තය, ඔබ දැන් ඉන්නව වාතාවරණය කෙතරම් බරපතල වුණත් දැන් ඔබ විශ්වාස කරන්න, ඊට වඩා එම වාතාවරණය නිදහස් කොට ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ කරුණාව බලවත් කියලා. එදා දාවිත් වගේ ඔබට අයිති කියලා තිබෙන කිසිම දෙයක් නැති වෙන්න උන්වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඒක පවුලේ අය වේවා, තමන්ගේ වස්තුව වේවා,
තමුන්ගේ ගෞරව වේවා තිබුණටත් වඩා නැවත පෙරලා ආශිර්වාද කරන දෙවියන් වහන්සේ උන්වහන්සේ වෙවි. ඒ නිසා මේ වචනය අපි අද දවසේ ආශිර්වාදයක් කරගමු. මේ වචනය අපි ධෛර්යයක් කරගමු. ඔබගේ ජීවිතයට මේ වචනය බලවත් කොට ආශිර්වාදයක් වෙයි. අපි බාර කරලා යාඥා කරමු. ප්‍රේමණීය පියාණේ අද දවස ගැන ඔබ වහන්සේට ස්තුතියි. අනර්ග වචනය අද දවසේ ඔබ වහන්සේ අපට මඟ පෙන්වලා ඔබ වහන්සේ ඒ තුල අපව ධෛර්යමත් කරන නිසා ස්තුතියි. ස්වාමිනේ එදා දාවිද් ස්වාමීන් වහන්සේ තද පීඩාකාරී මොහොතේදී ස්වාමිනේ ඔබ තුල ශක්තිය උපදවගත්තා මේ. ස්වාමිනේ යමෙක් මේ ගෙවන මොහොතේදී බෙලහින වෙලා පසුබට වෙලා කලාන්ත වෙලා කරකිරලා සියල්ල අත්හැර දමන්න තත්වයකට මුහුණ පාලා සිටිනවාද? දැන් මේ වචනයේ සවන් දෙද්දී නැවත ස්වාමිනේ දාවිද් මේ ඒ ජීවිතයේ ස්වාමිනේ ගොඩනගලා ස්වාමිනේ ඔබ වහන්සේ දෙස පමණක් බලාගෙන ඉදිරියට ස්වාමිනේ පා තබන පිණිස ඔබ වහන්සේ ජීවිතේ ධෛර්යමත් කරනවා. දැන් මේ වචනයට සමන් දෙන සම ජීවිතයක්ද මේ වචනයද බාරයි. ස්වාමිනේ දැන් තනි මේ සම ජීවිතයකට ඔබ අතකසල ආශිර්වාද නිසා මේ වචනයට සමන් දුන සෑම කෙනෙක්ට මේ වචනය ආශිර්වාදයක් වන සාස්ති. සියල්ල ඔබ වහන්සේගේ ලේවන බාරයි කැපයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ බලවත් වූ නිර්මල නාමයෙන්. ආමේන්.